समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमुखदम् धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स सारञ्च सारतो ज्ञात्वा असारञ्च असारतो ते सारम् अधिगच्छन्ति आसङ्कल्पगोचराति सदाबुद्धि कारुणिक वासनावंत पिंवत्नी सदहम देशनाव ඇරඹීමට මත්තෙන් මෙහි වැඩ සිටිනු ලබන සංකස්සපුර සේනාසනයේහි නිර්මාතෘ සහ විහාරාධිපති තැන්පත් දඹුල්ල සීගිරි කස්සප මහා පිරිවෙන්හි නියෝජ්‍ය පරිවර්තනාධිපති තැන්පත් රාජකීය පඬිත අවසරයි අබ්බෝවේ අග්ගධම්ම නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයේ අද දවසේ සෝදානම පිළිබඳව දීර්ඝගත විස්තරයක් ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ විසින් සිහිපත් කරන්නට යෙදුන නිසාවෙන් වස්තු මාසය මුල් කොට ගනිමින් පවත්වනු ලබන සදහම් දේශනාවන් අතුර මට සදහම් දේශනාවක් ලබා දීම සම්බන්ධයෙන් එහි දායකත්ව ලබා ගැනීමෙන් කටයුතු කරනු ලබන පී.ජේ. රවීන්ද්‍ර ජයතිලක මහත්මයා සහ ඒ පවුලේ සියලු දෙනාටමත් චාමිකා දියණියන් විහංගා දියණියන් ඇතුළු සියලු දෙනාටමත් පී.ජේ. රවීන්ද්‍ර මහත්මයාගේ දෙමව්පියන් සහ වජිරා මහත්මියගේ දෙමව්පියන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කොට ගනිමින් සියලු දෙනාටම ආශිර්වාද පිණිස මේ උතුම් සදහම් දේශනාව පවත්වනු ලබන ගෞරවනීය නායක හඳුරෝ සිහිපත් කළා වගේ ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ සමීපයට අපි වස්වැසුවා නෙවෙයිනේ අපි පැය 24 ඩියුටි එකක් කරපු අය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ පැය 24ම ඩියුටි කර හිටපු බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට විරුද්ධව පැන නැගුණ ප්‍රශ්නයක් තමයි මේ වස්සාන කාලේ ඔබ වහන්සේගේ ගෝලයෝ ටික එකතු වෙලා එවිදිමින් තැන් වල සතුන් මරමින් වගේ චෝදනාත්මකව නිල්ල නැගෙන තනකොළ පාගමින් විනාශ කරමින් යන ගමන බුදුහාමුදුරුවෝ හරි ලස්සන ශාස්ත්‍රවරයෙක් ඔයාවට ගියාට කරුණු කියන කෙනෙක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කල්පනා කරා මේ කතාව තුළ ඒ කතාව ඇතුලේ තියෙන කතාවට අදාළ බුදුහාමුදුරුවෝ උපහරණයක් දක්වනවා
බුදුහාමුදුරුවන්ට කියන චෝදනාවේ තියෙන මෙහෙම කතාවක්. කොහොමද? කුරුල්ලොත් කූඩුවල ඉන්න කාලේ හාමුදුරුවොත් කූඩුවට වෙලා ඉන්නවා. හරි. කූඩුවට වෙලා විතරක් ඉන්න කියලා කිව්වෙත් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ ගිහි සමාජය සහ පැවිදි සමාජය අතර අන්තර් සම්බන්ධතාවය දියුණු වන ලෙස එදා ගමනේ ගිහිල්ලා දසූ ධර්මය අර්ථකථනය ධර්ම විනය පිළිබඳ ඔබට උගත යුතු දේවල් පිළිබඳව බුදුහාමුදුරුවෝ කියනවා මේ කාලේ පන්සලට ලෙන්න ආලගාවට මිනිස්සු ඇවිල්ලා අහගන්න. හාමුදුරුවෝ මතක් කරානේ මම්ම පටන් අරන් මම්ම අවසන් කරන තුරු දායකත්ව සම්බන්ධ ප්‍රශ්න හැම පන්සලකටම වෙලා තියෙන්නේ. අපි දැන් දවස් 11 කපුවත්තේ පිරිත් කිව්වා. අපි කිව්වා සෙනසුරාදා ඉඳලා කැමැති අය. ඇත්තටම හොඳම වැඩේ කැමැති අයට කියන්නේ. ඇයි? අපිම ආරාධනා කරලා අපිම ගෙන්නවලා අපිම බණ කියනවට වැඩිය බලෙන් ඉඳවලා ඇත්තටම කරන්න කැමති නම් එන්න වැඩසටහනක් දාගෙන කොටස් වශයෙන් අපි කරා. තාම සෙනසුරාදා ඉඳලා දැන් පහුවෙමින් යනවා. අදත් සෙනසුරාදාවක්. මම හිතන්නේ ආවායේ කිව්වෙත් ඔයාලගේ පන්සලේ නෑ නේද? මොකද අපේ පන්සලේ නම් සෙනසුරාදා ඉඳලා අපි මම ඊට පස්සේ කතාව කිව්වා. ඇත්තටම කැමති අයට එන්න කියලා මේ වැඩේ කරා නම් සාර්ථකයි. හේතුව බුදුහාමුදුරුවෝ කියන කතාවේ තියෙන්නේ පන්සල් වලටලා ඉන්න සංවිධාන නෑ. මේ කාලේ බොහොම අර්ථය ධර්මයේ පිළිබඳව විග්‍රහ කරගන්න අවශ්‍ය නම් මිනිස්සු වෙයි. වොන් අද ඇවිල්ලා ඉන්නේ. ඒ ඇවිල්ලා ඉන්න අයට ලස්සන කතාවක්. මොකක් ගැන කතාවක් වෙන්නේ? සසර ගැන කතාවක් තමයි කියන්නේ. ඒක ටිකක් ලස්සනට කියන ක්‍රමයට අලුත් විදියට ගැලපෙන්න. විශේෂයෙන්ම තරුණ අයට, මැදි වයසේ අයට මේ කතාව පිළිබඳව හිතන්න අපි මේ හැම උත්සාහයකම තියෙන්නේ අපිට නිවන් දකින්න ඕන කියලා අරමුණක්. ඉංග්‍රීසි භාෂාවේ සඳහන් වෙනවා හරි ලස්සන කතාවක්. Buddhist is not religion, it's life. එකිවේ බුදු දහම යනෝ බෞද්ධ දර්ශනය යනෝ ආගමක් නෙමෙයි. බෞද්ධ දර්ශනය හොදේ ලයිෆ් වේ එකක්. මේක ජීවන මාර්ගයක්. තේරෙලා තියෙනවද ජීවන මාර්ගයක් කියලා? නෑ. ජීවන මාර්ගයක් කියලා කතාවක් තේරෙලා දෙනවා. බුද්ධ ආගම අපේ ජීවිතයට සම්බන්ධ වෙලා කියලා තේරෙලා. බුද්ධ ආගම ජීවිතයට කොච්චර සම්බන්ධද කියලා කියනවනම් බුදුහාමුදුරුවෝ මේ අවසානයේ කියන්නේ සනසුම් සෝයක් ගැන කතාවක්. සනසුම් සෝය කියලා කියන්නේ නිවනක් ගැන කතාවක් කියන්නේ. නිවන් කියන එක අර්ථ විග්‍රහ කරගෙන තියෙනවද? නිවන් කියන එකේ ඇත්තටම සංකල්පය මොකක්ද? මේ ෆ්‍රීඩම් කියලා හොයන කතාව ඇත්තටම අපිට දැනෙන්නේ කොහොමද? ඔයාලා ඇත්තටම නිවන් යයිද? නිවන් යනවනේ නිවන් සාක්ෂාත් කරයිද? නිවන කියන්නේ මොකක්ද කියලාවත් අවබෝධයක් නැති අපිට නිවන් දකින්න හරි අමාරුයි. මම ඔයාලට කියන්නේ මේ බණ භාවනාදිය කර තව මොනවා හරි මේ ආගමික සංස්කෘතිය ඇතුලේ යම් දේවල් කරගෙන යන ගමන සතුටෙන් ඉඳලා මැරෙන්න මිසක බුදුහාමුදුරුවෝ නිවන කියලා අර්ථ ගන්නවන්න ලේදුනේ. එකිනෙකාට අන්‍යෝන්‍ය වෙච්ච සතුටක් ගැන කතාවක්. මොකක්ද ඒ සතුට? ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන නම්. උන්වහන්සේගේ නිවන තුල තියෙන සැනසීම. ඒ සැනසීම කොහොමද ලබන්නේ? මේ සසරේ යන ගමන් මේ ගෘහස්ත ජීවිතය ගත කරන ගමන් කියන කාරණාව තමයි මම ඔයාලට අද ඉදිරිපත් කරන කතාව. ඒක හරිය ලස්සනට කියලා දෙන්න. හේතුව අපට නොතේරිච්ච තැනක්. අපි මේ නිවන් කියලා එකක් ඔළුවේ තියාගෙන සසර දුක් ගමන් කතාවක ආරම්භ වෙච්ච අපිට බුදුහාමුදුරුවෝ හරිය ලස්සනට මේක කියලා දෙනවා රතවිනිත සූත්‍රයේදී. රතවිනිත සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම. ඉස්සල්ලාම
ඔයාලා මෙතන ඉඳලා වාහනයක් අරගෙන ප්‍රධාන පාරට යනකොට අතුරු පාරකින් ප්‍රධාන පාරට දාන ඔයාලට අවසි පැත්තට සිග්නල් එක දාලා පෙන්නන්න ඕනේ. එකක් වාහනේ. ඊළඟට බුදුහාමුදුරුවන්ගේ කතාවෙම තියෙන කතාවක්. ඔයාලගේ වාහනවල සිග්නල් එක දාලා ඒ පැත්තට දාලා යන ගමන් අපි සාමාන්‍ය කවුරු හරි අඳුරන නවත්තන්නේ නැති වුණත් අඳුරන කවුරු හරි එක හෝන් එකක් ගහගෙන වාහනේ හෝන් එක පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට තියෙන කාරණාවක් තමයි වාහනය තව ඉස්සරහට යනකොට බ්‍රේක් එක ගහන්න පුළුවන් වෙන්න ඕනේ. නිසි තැන. ඒක පිටිපස්සෙන් එන එකාට පේන්නත් ඕනේ. නීතිය එහෙමනේ. ඊළඟට කියනවා පාකින් එක පාල දැන් ගිහිල්ලා ගමනක් ගිහිල්ලා සුපර් මාකට් එකකට හරි මොකකට හරි ගියොත් පාකින් එක හිර නොවි ආය නැවත ලේසියෙන් ගන්න පුළුවන් විදිහට පාක් කරගන්න ඕන තාවත් කාටවත් කරදර නොවන විදිහට. ඕක වෙන්නකො රත විනිත සූත්‍රයට මේක ලස්සනට ගලපලා දීලා බුදුහාමුදුරුවෝ රත විනිත සූත්‍රයේ කියනවා දේශනා කරන කාරණාව තමයි සසර නැමැති මාර්ගයට මනුෂ්‍යයා නැමැති ප්‍රාඩෝයි. එහෙම කිව්වේ නෑ ප්‍රාඩෝ කියලා. මනුෂ්‍යයා නැමැති ප්‍රාඩෝ එක. එයි මේක ප්‍රාඩෝ එකක් උනේ. දැන් ඔය ඉන්න බල්ලොන්ට තිරසංගත ලෝකේ අපිට පේනවනේ. പ്രേත ලෝකවල ඉන්න අයට මේ කිසිදු chance එකක් නෑ. එයාලා සාමාන්‍ය ගත්තොත් බල්ලෝ බලල්ලෝ අපිට පේන ලෝක ගත්තොත් ෆුට් සයිකල් එහෙම නැත්නම් ඔය කාර් එක ඒ වගේ.